2026 මේ වගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අද තියෙන්නේ විනාඩි 30න් බිසි කෙනෙක්ට ඩයට් කරන කෙනෙක්ට උනත් හදාගන්න පුළුවන් ක්‍රීමි පම්කින් සුප් එකක්. මුලින්ම වට්ටක්කවල පොතු යවලා පොඩි කෑලි කපලා වතුර ටිකක් ලුණු ටිකක් දාලා තැම්බෙන්න තියාගන්න. විනාඩි 8ක් 10ක් වගේ යද්දි වට්ටක්ක ටික තඹ ගන්න පුළුවන්. සුප් එක තැම්බෙන අතරේ මේකට ඕන කරන ලුණු සුදු ලුණු මම කපා ගන්නවා. මේ විදිහට සුදු ලුණු බික් 3කුත් සාමාන්‍ය ලුණු ගෙඩියක භාගයකුත් දෙකම කොටු හැඩයට පොඩියට කපා ගන්නවා. සුප් එකට කපා ගන්න කියලා දේවල් තියෙන්නේ මේ ටික විතරයි. මේ සුප් එක අද මම හදන්නේ දෙන්නෙක්ට ඇති වෙන ප්‍රමාණයට. වරට වැඩි කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ගන්න වට්ටක් එකට වැඩි අර වටාන එහෙම නැත්නම් ඩුබායි වට්ටක කියන්නේ ඒක තමයි මේකට ගොඩක්ම රස. අද මම මේ සුප් එකට විශේෂ දෙයක් දානවා. ඒ තමයි මේ ක්‍රැබ් ස්ටික්ස්. ඔයාලට මේ පැකට් සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. තියෙන කෙනෙක් ඒක හොයාගන්න පුළුවන් කෙනෙක් මේක දාන්න. එහෙම නැත්නම් මේක අත්‍යවශ්‍යම නැහැ. අද මේ ක්‍රැබ් ස්ටික්ස් 3ක් විතර මේ සුප් එකට මම දාගන්නවා. මේකේ මේ විදිහට ඉටි කවරයක් තියෙනවා. ඒක මුලින්ම ගලවලා අයින් කරගන්න. මේක නිකම්ම මෙන්න මේ විදිහට අල්ලද්දි ගැලවෙනවා. ඊළඟට කරන්න තියෙන්නේ මේක පොඩි කෑලි වලට ඉරාගෙන කපා ගන්න. මේක සාමාන්‍යයෙන් ෆ්‍රීසර් එකේ තමයි දාලා තියෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්න ඕන හින්දා අයිස් පහේ නිකන් තියන්න නැතුව තමයි මෙන්න මේ විදිහට ගලවන්නේ. ඒ නිසායි පොඩ්ඩක් හයිය. ඔයාලට මේක ටැප් එකට අල්ලලා එහෙම නැත්නම් වතුර එකට දාලා ටක් ගාලා ගන්න පුළුවන්. එතකොට මේකේ අයිස් ටික දිය වෙනවා. ඉතින් මේක මේ විදිහට ඉරිලා ඒ විදිහටම තමයි එන්නේ. අපිට පොඩ්ඩක් අතෙන් ඒ කෑලි ටික වෙන් කරගන්න තමයි තියෙන්නේ. ඔයා පම්කින් සුප් එකක් හදනවා නම් ඔයාලට මේක හොයාගන්න පුළුවන් නම් මේ ඉන්ග්‍රීඩියන්ට් එක දාලා හදලා බලන්න. මාරුම රසට හදාගන්න පුළුවන් පම්කින් සුප් එක. ඔයා හිතන්නවත් නැති වෙනස්ම රසක් තියෙනවා. තම්බගත්ත වට්ටක ටික මේ විදිහට පොඩ්ඩක් පොඩි කරලා මම මේක බ්ලෙන්ඩ් එකට දාලා වතුර ටිකකුත් දාලා හොඳට ස්මූත් පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. පොඩ්ඩක්වත් කෑලි හිටින්න නැති විදිහට මෙන්න මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න ඕන. බටර් ටිකක් වැඩිපුර දාලා ඒක මෙල්ට් වීගෙන එද්දි මුලින්ම ලුණු ටික දාලා විනාඩියක් විතර ටෙම්පරාදු කරගන්නවා. ඒත් එක්කම සුදු ලුණුත් දාලා තව විනාඩියක් විතර ටෙම්පරාදු කරගන්නවා. ලුණු සුදු ලුණු වලින් හොඳ සුවඳක් එනකොට අර පොඩියට කපාගත්ත ක්‍රැබ් ස්ටික්ස් ටික මේ විදිහට මම මේකට දාලා ගින්දර අඩුවෙන්ම තියාගෙන මේක පොඩ්ඩක් ලුණු සුදු ලුණුත් එක්ක කලවම් කරගන්නවා. විනාඩි 2ක් විතර අඩු ගින්දරේ කලවම් කරනවා. මේක කලවම් කරන අතරෙම එකට ලුණු ටිකක් ගම්මිරිස් ටිකකුත් මම දාගන්නවා. මම දැන් මේකට පාන් පිටි මේස හැන්දක් එකතු කරනවා. ඊට පස්සේ අඩු ගින්දරේ විනාඩියක් විතර කලවම් කරන්න. පාන් පිටි එකතු කරන එකෙන් මෙතන මම කරන්නේ වයිට් සෝස් එකක් හදාගන්න එක. පම්කින් සුප් එකට වයිට් සෝස් එකකුත් එකතු වුනහම ඒකේ රස තව වැඩි. ඒ වගේම ඔයා මෙහෙම කලවම් කරද්දි මේක වේදිලා වගේ තේරුනොත් තව බටර් තේ හැන්දක් දාලා කලවම් කරන්න. පාන් පිටි එකතු කරන්න කෝන් පිටි දාන්න එපා. මේ වෙලාවේ මම
ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප කාලක් එකතු කරගන්නවා. ඊට පස්සේ ගින්දර අර විදිහට මඩුවෙන් තියාගෙන තව විනාඩියක් වගේ මේක කලවම් කරගන්නවා. ගින්දර වැඩි කරන්න එපා. එහෙම වුණොත් මේක හිඳෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් දාලා විනාඩියකට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත වට්ටක් ටික දාලා තව විනාඩියක් අර විදිහටම අඩු ගින්දරේ මේක මම පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේ අතරින් වට්ටක ටික බ්ලෙන්ඩ් කරගත්ත කප් එකට තව වතුර කෝප්පයක් දාලා ඒකත් මේකටම දාලා කලවම් කරගන්නවා. මේ හැමදේම අඩු ගින්දරේ හිමීට වෙන්න ඕන. දැන් මම මේකට ලුණු ටිකක් දාලා පොඩ්ඩක් කලවම් කරලා ඒත් එක්කම වේලපු තයිම් ටිකක් දාගන්නවා. ඔයාලට මේව සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. මේක අත්‍යවශ්‍යම නෑ. තියෙනවා නම් විතරක් දාන්න. දැන් මේක අඩු ගින්දරේ විනාඩි 10ක් වහලා උයා ගන්නවා. ඒ අතරේ සැරින් සැරේට කලවම් කරන්න අඩිය අල්ලන්නේ නැති වෙන්න. අද මම හදන ක්‍රීමි පම්කින් සුප් එකත් එක්ක චීස් පුරවපු එග් ටෝස්ට් එකකුත් කෑවේ නැත්තත් මට මදි වගේ කියලා හිතෙනවා. ඒ නිසා ලේසියෙන්ම චීස් පුරවපු එග් ටෝස්ට් එකකුත් සුප් එක හැදෙන අතරේ මම හදා ගන්නවා. දැන් සුප් එක හදලා ඉවරයි. අන්තිමටම ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා මේක උණුවෙන්ම රස බලන් තමයි මම දැන් හදන්නේ. අද මගේ ළඟ පාස්ටි තිබුණේ නැහැ. ඒ නිසා සුප් එක ලස්සන කරගන්න කොළ පාට බෙල් පෙපර් ටිකක් කපලා උඩින් දාගන්නවා. මේ වීඩියෝ එක බලපුවාම ඔයා අනිවාර්යයෙන්ම මේ සුප් එක හදනවා කියලා මම දන්නවා. ඔයා හදුවත් යටින් කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට බලන්න ෂෙයා කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. මේ වගේම රෙසිපි එකකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න.